රැහිසිතරෙන් මිදිලා තුෂාරෙන් මුවා වෙලා හිඳින්නේ ඔබේ ළඟයි මා සුසුම් උණුසුමක් පතා පැතු පෙම් පැතුම් මල් ඉතිරීලා ගැලු පෙම් ගඟ Hello guys, welcome back my room tour vlog. ඔන්න ඔයාලා දැන් ගොඩ කාලයක් තිස්සේ ඉඳන් ඉල්ලපු room tour එක තමයි මේ ගෙනාවේ. ඉතින් කලින් තිබ්බ කාමරේ modify කරාට පස්සේ ඔයාලා ගොඩාක් අය ඉල්ලුවා. ඉතින් ඔයාලා vlog intro එකේ දකින්න ඇති මගේ room එක කොයි වගේද. කලින් දවසේ මම short video එකක් upload කරා TikTok එකේ අයත් දැකලා ඇති. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ කාමරේ 2026ට හදලා තියෙන්නේ. ඔයාලට පේනවනේ. තව ඉතින් චූටි වැඩ ටිකක් තියෙනවා. ඒ ටික ඉතින් පුළුවන් විදිහට ඉමීට කරගන්නවා. හදිස්සියක් නෑ ඉතින්. මොකද අපිට තියෙන දේෙන් පිළිවෙලකට ලස්සනට ඉන්න එක තමයි වැදගත්ම දේ. කලින් vlog එකට ගොඩාක් ලස්සන කමෙන්ට් දාලා තිබ්බා. ඔයාලා හැමෝටම thank you so much. මම self love එක ගැන කියලා දෙනවා කියලා. තැන්ක්ස් කරලා තිබ්බා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. ඉතින් ඒ වගේ කමෙන්ට්ස් දානවට දිගටම ඔයාලගේ ආදරේ මම ආදරෙන් බලාපොරොත්තු වෙනවා. අනිත් එක 2k subscribe කරන්න මට උදව් කරන්න ඕනේ ඔයාලා හැමෝම. ඉතින් අපි යමු මගේ රූම් එකේ කොහොමද මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියලා කතා කරන්න. ඉතින් ඔන්න තියෙනවා අර ඕගනයිසර් එක. ඒක මං කලින් vlogs වලත් කිව්වා. ඒක මමම හදාගත්ත එකක්. මගේ අතින් හදාගත දෙයක් හින්දා මම ආයෙ කියනවා තමන් දෙයක් තමන්ට කරගත්තොත් මානසික සතුට උපරිමයි කියලා. ඉතින් ඔන්න මගේ ප්‍රින්ටර් එක තියෙනවා. ඉතින් මට ප්‍රින්ට් අවුට් එහෙම ගන්න හරිම ලේසි. ඔයාලට කියන්න ගයිස් ඔය මේ මගේ කාමරේ එක බිත්ති එක බෝවලවලා තියෙන්නේ. ඒවා මම ප්‍රින්ට් අවුට්ස් ගත්තේවා. ඉතින් ඩරස් එකේම තියෙනවා ඒවා 500 ගානකට. ඇත්තටම කිව්වොත් මම කාට් එකටත් ඇඩ් කරලා තිබ්බ එක ඕඩර් කරනවා කියලා. ඊට පස්සේ මට මතක් වුණා Pinterest එකෙන් ෆොටෝස් ඩවුන්ලෝඩ් කරලා මේ කපලා ගන්නට අලෝ ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම අර මේ වෝල් පෝස්ට් ඒවා ඔක්කොම ප්‍රින්ට් අවුට්ස් ගත්තා. ඉතින් ඔයාලට ප්‍රින්ට් අවුට් එකක් ප්‍රින්ට් මැෂින් එකක් හරි ළඟ මේ තියෙනවා නම් ප්‍රින්ටර් එකක් එහෙම කරගන්න බොරුවට වෝල් පෝස්ට් ඕඩර් කරන එක නම් බොරු වැඩක්. ඉතින් ඔන්න තියෙනවා මගේ මොනවද වට කියන්නේ මගේ අයිටම්ස් ටික තියෙනවා. මේකප් අයිටම්ස් මේකප් නෙමෙයි ඔය මං ඉතින් යූස් කරන එදිනදා ඩේලි යූස් කරන ටික තමයි ඔය තියෙන ප්‍රොඩක්ට්ස් ටික. ඉතින් ගොඩක් අය අහලා තිබ්බා මගේ හෙයා එකට මොනවද කරන ට්‍රීට්මන්ට්ස් ඊට පස්සේ මං මේ යූස් කරන හෙයා ඔයිල් එක මොකක්ද කියලා. ඉතින් මට හරිම සතුටුයි එහෙම ආපු එකට. මොකද බෑඩ් කමෙන්ට් එකකුත් තිබ්බා මේ මගේ ෂෝට් වීඩියෝ එකට. කොහොමත් ඉතින් එක එක්කෙනා දකින විදිය වෙනස්නේ නේද ගයිස්. ඒක ඉතින් අපිට වෙනස් කරන්න බෑ. ඉතින් ගෑල් ළමෙක් විදිහට තව කෙනෙක්ගේ දෙයක් අගය කරන්න ඔයාලත් පුරුදු වෙන්න. ඉතින් මේ vlog එක මම ගෙනාවේ මට මේ තියෙන දේවල් ඔයාලට පෙන්වන්න ඕනි කමකටවත් එහෙමවත් නෙමෙයි. ඔයාලා මගෙන් රික්වෙස්ට් කරලා තිබ්බා. ඉතින් මම ඔයාලට ගෙනාවා. ඉතින් මම කියන්නේ මේ vlog එක බලලා ඔයාගේ කාමරේ ඔයා පාඩම් කරන තැන පිළිවෙලකට තමන්ට තියෙන විදිහට අම්මටයි තාත්තටයි පුළුවන් විදිහටනේ යාලා අපිට දෙන්නේ. අම්මයි තාත්තයි පුළුවන් උපරිම අපිට තබා දෙනවා. ඉතින් ඒ අනුව ඔයාලා තියෙන පාඩම් කරන බාගදා තියෙන්නේ පොඩි ලෑලි මේසයක් වෙන්න ඇති. ඒක පිළිවෙලට ලස්සනට තමන්ගේ හීනේ ෆොටෝ එකක් ගහගෙන තියාගෙන වැඩ කරන්න. ඉතින් අපි අද ජීවත් වෙන විදිහ නෙමෙයි වැදගත්. අපි දවසක ඉන්න විදිහයි වැදගත්. ඉතින් කලින් හිටපු විදිහ නෙවෙයි වැදගත්. දැන් ඉන්න විදිහයි වැදගත් කියලා ඔයාලත් අන්න ඒ විදිහට තියරිය මතක් කරගෙන වැඩ කරන්න. ඉතින් ඔන්න මම ඔය නම් පොත් තියන්න මේ එකක් හදාගත්තා. ඊට පස්සේ දොර මුල්ලට ගත්තා මගේ සපත්තු තියෙන එක. ඊට පස්සේ හොදන්න රෙදි දාන බින් එක. ඒ ටික මම එතකොට ඒ ටික වැඩි පේන්නේ නැහැනේ. ඒක නිසා මම අර මේ දොර පිටිපස්සට දාගත්තා. ඊට පස්සේ මගේ ඩ්‍රෙසින් ටේබල් එකක් නැහැ. අල්මාරියටම තමයි මිරර් එකක් තියෙන්නේ. ඉතින් ඒක තමයි ඔය තියෙන්නේ. ඒකේ මම අර ක්ලේ වලින් ආර්ට් එකක් කරලා ඇති. ඒක මට අනුව මම හදාගත්ත දෙයක් ඉඳන් මට ලස්සනයි. ඉතින් ඔයාලා මගේ කාමරේ දැකලා තියෙනවා ගයිස් බොරුවට රූම් ටූර් එකක් එන්නුවට මං කියන්නේ. ඉතින් ඔය තියෙන්නේ මගේ මං අර ඉමන්ත අයියාට කියලා ගහගත්තු ෆොටෝස් ටිකක්. ඒ ටික ලස්සන ෆොටෝස් ටික තෝරලා තමයි මං ඔය අලවලා තියෙන්නේ. ඉතින් බෙඩ් ෂීට් එකක් මාරු කරා. ඔයාලා 30 කරා vlog එක බලුවා නම් ඒක දකින්න ඇතිනේ. ඉතින්
පොඩි චේන්ජ් එකක් වෙන ඔයත් ඉතින් කාමරේ බෙඩ්ෂීට් එකක් මාරු කරගන්න රීසෙට් වෙනවා කියන්නෙත් වෙනම වයිබ් එකක්. සඳී සුභා ව්ලොග්ස්ට පින් සිද්ධ වෙන්න මන් ලස්සන වෝල් පෝස්ටර් ටිකක් ආයෙත් අලෝගත්තා. නෙට් එක තියෙනකොට කැත හින්දා ඔයාලට වීඩියෝ එක ගේන්න ඕනේ හින්දා මම නෙට් එකත් ගැලෙවුවා ගයිස්. ඊට පස්සේ මම කියාම හිටියා අම්මට කර්ටන් එක මාරු කරන්න ඕනි කියලා. එයා කිව්වා කර්ටන් එක මාරු කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයා කියයි ලැබෙන අවුරුද්දේ ආයි කර්ටන් මාරු කරන්න ඕනි කියලා කොහොම හරි මාරු කරන්න දුන්නේ නැහැ. ඉතින් මම චුට්ටක් ඒ වෙලාවේ දුක හිතුණා. ඒ වුණාට දැන් නම් දුක නෑ. මොකද තියෙන දේෙන් අපි උඩටම සතුටු වෙන්න එපා නේද ගයිස්. ඉතින් ඔයාලා තියෙන වගේ මේ අර මං කියපු බෝවල් වල තිබ්බේ අන්න ඒ බිත්තියේ තමයි ඔය තියෙන්නේ. ඉතින් මීට කලින් බ්ලොග්ස් වල දැකලා ඇති ඔයාලා ලොකු ඇඳක් මගේ කාමරේ තිබ්බේ. දැන් තියෙන්නේ පොඩි ඇඳක්. මට ඔය ඇඳත් ලොකු වැඩි. මොකද මම විතරනේ ඔක නිදාගන්නේ. ඉතින් ඉස්සෙල්ලා තිබ්බ කාමරේට වඩා දැන් තියෙන කාමරේ උපරිම ලක්ෂරි ලයිෆ් කියන්න තමයි තියෙන්නේ. මොකද ටයිල් කළා සිවිලි මලෝලා කලලා සිවිලිමක් ගහලා ඉතින් හරිම ෂෝක්. ඉතින් කම්ෆර්ටබල් රූම් එකක් තමයි මට තියෙන්නේ. ඉතින් ඔයාලගේ රූම් එක මොන වගේද ඉස්තටික්ද කොහොමද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්ම. ඉතින් ඔය පේන්නේ රෑට කිව්වේ මම ඔය හවස තමයි ඔය vlog එක ගත්තේ. මොකද එදා මට ක්ලාස් තිබ්බා. ඒක නිසා. ඉතින් ඔයාලා මගේ ෂෝට් වීඩියෝ එකනොත් දකින්න ඇතිනේ රූම් එක. මම රූම් එක ගැන වැඩිය කියවන්න ගියේ නෑ. මොකද ඔයාලට ඉතින් vlog එක විඳින්න දුන්නා සහ ඔයාලට ඉතින් කොහොමත් වීඩියෝ එක පේනවනේ මොනවද තියෙන්නේ කියලා මං ආයෙ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතින් මේට වඩා දිග vlog එකක් ගේන්නම් තව මාසෙකින් විතර ෆුල් වීඩියෝ එකක්. ඒ කියන්නේ රූම් එකේ මොනවද තියෙන්නේ මම මේවා ගත්තේ කොහෙන්ද එහෙම. ඉතින් ඔය බනි ලැම්ප් එක ගත්තේ කොහෙන්ද කියලා ගොඩක් අය අහලා තිබ්බා. ඒක මම WhatsApp channel එකේ දාලා තියන්නම්. ඔයාලා WhatsApp channel එකේ join වෙනවා ආයෙ unfollow කරනවා එහෙම කරන්න එපා. දිගටම follow කරලා තියාගන්න. ඉතින් ඒකට මම දාලා තියන්නම්. ඉතින් ඔය ඉන්නේ බනි පැටියා තමයි. බනීට ඉතින් මම ගොඩක් ආදරෙයි. ඉතින් thank you so much guys මේ vlog එකේ ඉවර වෙනකම්ම හිටියට මගේ SD card එකේ තිබ්බ ඔක්කොම වීඩියෝස් අනම්මන ටිකක් delete වෙලා. ඉතින් ලස්සන vlog එකකින් ඉක්මනටම හම්බෙමු. bye bye guys. ඉතින් අන්තිම වීඩියෝ එකත් බලලා යන්න. thank you for watching guys.